මගේ ළඟදී යාළුවෙක් මේ ළඟදී මට කතා කරා. එයා රස්සාවෙන් අයින් වෙලා. හොඳ පඩියක් ගෙව්වා. හොඳ තැනක්, හොඳ ආයතනයක්. ඒකෙන් අයින් වෙලා. අයින් වෙලා මට කියනවා මේ මං අයින් වුණා නිමීර. මම ඇයි කියලා. ඊට පස්සේ මට එතනට වෙලා ඉඳගෙන තව දුරටත් මගේ නිදහස නැති කරගෙන මට එහෙම ඉන්න බෑ කියලා හිතුණා. මොකක් හරි දැන් මොකද්ද කරන්න යන්නේ? මම මගේ කියලා දෙයක් පටන් ගන්නවා. මම හොඳයි කියලා. ඊට මට කියනවා මේ ඩිසිෂන් එක මට ඉස්සරහට ගන්න තිබ්බොත් මට ගන්න බෑ නිමීර කිව්වා. දැන් මම තාම මැරි කරලා නෑනේ. ඒතර මට දැනට ප්‍රශ්නයක් නෑ. එයාගේ තාත්තා නෑ. අම්මයි එයයි මාලිලා දෙන්න ඉන්නේ. මට මාලිලා දෙන්න බලාගන්න වැඩේ අම්මා බලාගන්න වැඩේ මට කොහොම හරි කරගන්න පුළුවන්. අම්මත් තාම වර්ක් කරනවා. ඒතකොට එතනුත් පොඩි සපෝට් එකක් තියෙනවා. හැබැයි නිමීර මම මේ තීරණේ මැරි කරලා ගන්න ගියොත් මට ගන්න බෑ. මොකද මට එතකොට තව රෙස්පොන්සිබිලිටීස් වැඩි. ඒකින්ද මම හිතනවා මම එදාට කලින් මේ ඩිසිෂන් එක ගන්න ඕන කියලා මම ඒකින්ද අයින් වුණා. මම හරි දැන් ඔයාගේ කියලා පටන් ගන්න ඔයා ප්ලෑන් කරලා මොන හරි කරලාද අයින් වුණේ. ඒකට දැන් මම ඔයාට කතා කරේ. මගේ ළඟ ප්ලෑන් එකක් නැහැ. හැබැයි මට තේරුණා මට අද තමයි මම මෙතන ඉන්න ඕන අන්තිම දවස. එහෙනම් මට මොකක්ම හරි ක්‍රමයක් කියලා දෙන්න කොහොමද මම මේක පටන් ගන්න කියලා. ඉතින් අද එයාගේ කියලා බිස්නස් එකක් කරනවා. එයා සතුටින් ඉන්නවා. එයා හම්බ කරනවා. එයා කියනවා මං එන්ජොයි කරනවා. මම මගේ නිදහස එන්ජොයි කරනවා. සහ ඒ හම්බ කරන හැම දෙයක්ම මට හම්බ කරන දෙයක් නිසා මට දුකක් නෑ. සමහර දවසට බාන්දර 1-2 වෙනකන් එයා වැඩ කරනවා. වැඩ කරලා කියන මං 1-2 වෙනකන් වැඩ කරත් කමක් නෑ මචං මම මටනේ වැඩ කරන්නේ කියලා. ඉතින් එයා ඒ සතුට විදිහට මං හිතනවා එයා ඇත්තටම තෝරගත්ත නිදහස. හැබැයි මේ නිදහස තෝරගෙන එයා ඒක ඇතුලේ එයාවත් කොහොම හරි ඉන්ඩිපෙන්ඩන්ට් කරගන්න එයා උත්සාහ කරනවා. ඉතින් එහෙම වැඩ කරන අවස්ථාවක් තියෙනවා. දැන් අපි කියවනේ අර සල්ලි නිදහසයි අතර බැලුවොත් සමහරක් වෙලාවට පිරිමි කෙනෙක් නිදහස තෝරගන්න නැතුව සල්ලි තෝරගනි බහුතරයක්ද? හැබැයි එහෙම තෝරගන්න පිරිසක් තියෙනවා.